ගයිස් ඉතින් කොහොමද අද මම මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ අලුත්ම වීඩියෝ සෙෂන් සීරීස් එකක් ගැන. ඉතින් මම කතා කරන්න යන්නේ CapCut කියන වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එක ගැන තමයි. මේ වීඩියෝ සීරීස් සෙෂන් එකකින් මම කතා කරන්නේ. මොකද මම මේ YouTube එකට උනත් වීඩියෝස් දාන්න මම ගොඩක්ම යූස් කරන්නේ CapCut කියන එක සොෆ්ට්වෙයාර් එක. ඉතින් අපිට Instagram වීඩියෝ එකක් උනත් TikTok වීඩියෝ එකක් උනත් ඉතින් අපිට පහසු වෙන්න ඉතා ලේසියෙන් අපිට කරගන්න පුළුවන් එඩිට් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි CapCut කියන සොෆ්ට්වෙයාර් එක, වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ විශේෂයෙන්ම CapCut සොෆ්ට්වෙයාර් එකේ තිබ්බ ෆීචර්ස් Pro features විදිහට අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් ඒක අපිට දැන් පර්චේස් එකක් කරලා ගන්න තියෙන සිටුේෂන් එකක් තමයි මේ මොහොතේ අපිට වෙලා තියෙන්නේ. ඉතින් මම ගොඩක් සෝෂල් මීඩියාස් වල දකින්නවා විවිධ ගණන් වලට monthly yearly කියලා payment කරන විදිහට ෂෙයා වෙනවා. ඉතින් buy කරලා ගන්න වෙන විදිහට තමයි දැන් සිටුේෂන් එක හැදිලා තියෙන්නේ. මම පොඩි ට්‍රික් එකක් අද ගේන්නේ Windows තියන අයට. මැෂින් එකට වෙන්න පුළුවන්, ලැප් එක යූස් කරන කෙනෙක්ට වෙන්න පුළුවන්. Windows තියෙන කෙනෙක්ට මම යූස් කරන විදිය මම කොහොමද ඒ ෆීචර්ස් මම කියන්නේ 100%ක්ම කියලා. නමුත් 80%ක අපිට වීඩියෝ එකක් හොඳ කම්ෆර්ටබල් තැනකට ගේන්න පුළුවන්, එඩිටින් එකක් කරගන්න පුළුවන් විදියට, පරණ විදියටම අපිට වැඩ කරන්න පුළුවන් විදියට CapCut එක කොහොමද යූස් කරන්නේ, ඒකට පොඩි ට්‍රික් එකක්, Windows තියෙනට පොඩි ට්‍රික් එකක් ගැන කතා කරන්න තමයි මම අද මේ පළවෙනි වීඩියෝ එකම ඔයාලට අරන් ආවේ. එහෙනම් guys ඒ ට්‍රික් එක ගැන කතා කරන්න මේ වීඩියෝ එක අවසානය වෙනකම්ම තියන් ඉන්න. මොකද පොඩි කොටසක්වත් මිස් කරන්න නැතුව බලන් ඉන්න. මොකද ඒ හැම කොටසක්ම වටිනවා. ඒ නිසා ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක අවසානය වෙනකම්ම මාත් එක්ක රැඳිලා ඉන්න. right guys ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ software එක ඔයාලගේ machine එකට download කරගන්න ඕනේ. ඉතින් මම පහසු වෙන විදිහට ඔයාලට මේ software එක Google Drive link එකක් කරහා add කරලා තියෙනවා. ඉතින් මගේ වීඩියෝ එකේ පල්ලෙහා description එකට යන්න, description එකේ link එක තියෙනවා. link එක හරහා ගිහිල්ලා software එක download කරගන්න ඕනේ මුලින්ම. මේ තියෙන්නේ CapCut 1.4.0 කියන version එක. ඉතින් අපි මේ version එකත් එක්ක තමයි අපි වැඩි කරන් යන්නේ ඉස්සරහට. මේ trick එක කතා කරන්නේ මේ version එකත් එක්ක. right guys ඉතින් link එක හරහා ගිහලා download කරගන්න. download කරගෙන ඊට පස්සේ මේක open කරගෙන මෙතන agree with CapCut කියන එක ටික් එකක් දාලා install now කියන එක දෙන්න. right ඉතින් මේ විදිහට 100%ක් වෙනකම්ම මේක install වෙනවා. right guys ඉතින් ඔන්න CapCut එක install වුණා. ඉක්මනින්ම මේ වැඩ අපි කරගන්න ඕනේ. නැත්නම් මෙයා මේක ඔටෝම re-update කරගන්න පුළුවන් new version එකට. ඉතින් දැන් ඔයා දෙන්න start now කියන එකට යන්න. right ඊට පස්සේ මෙයා environment testing එකක් ඔටෝම ගන්නවා. right ඊට පස්සේ confirm කියන එක දෙන්න. right මෙන්න මේ විදිහට තමයි setup එක open වෙන්නේ. හරිද? දැන් අපිට ඉක්මනින්ම මේ වැඩේ කරගන්න ඕනේ මේ trick එක. අපි යන් මේ වැඩේට මේක guys close කරලා ඔයාලා යන්න PC වලට. PC එකට ගිහිල්ලා C drive එකට යන්න. C drive එකට ගිහිල්ලා ඊට පස්සේ යන්න guys මේකේ user කියන folder එකට ගිහිල්ලා මේකේ වාගේ user name එක තියෙන folder එකට යන්න. right user name එක තියෙන folder එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන එනවා list එක. right මෙන්න මේ list එකේ බලන්න app data කියලා folder එකක් තියෙනවාද කියලා. ගොඩක් වෙලාවට guys මේක hidden folder එකක් විදිහට තමයි තියෙන්නේ. right දැන් මගේ පෙන්නන්නේ නැහැ. අපි මේක කොහොමද view කරගන්නේ? right අපි මෙතන view කියන option එකට යන්න ඕනේ. මෙතන view කියන option එකට ගියාට පස්සේ මෙතන show කියලා තියෙනවා. show කියන එකේ දෙන්න hidden item කියන option එක. ඒක ටික් එකක් දාන්න. මෙතන click කරන්න තියෙන්නේ. click කරපුවාම බලන්න app data කියලා folder එක පෙන්නනවා. අපි යන්න ඕනේ app data කියන folder එකට. ඒ folder එකට ගිහිල්ලා ඊළඟට යන්න ඔයාලා local කියන folder එකට.
right මෙන්න මේකේ තියෙනවා CapCut කියලා ෆෝල්ඩර් එක මේ තියෙන්නේ guys මෙන්න මේ ෆෝල්ඩර් එකට යන්න මේකේ යන්න ඔයාලා user data කියන ෆෝල්ඩර් එකට මෙන්න මේ user data කියන ෆෝල්ඩර් එකට ගිහිල්ලා ඊළඟට යන්න ඕනේ මෙන්න මේ download කියන ෆෝල්ඩර් එකට download කියන ෆෝල්ඩර් එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ අපි මෙතින් නම් තමයි මේ trick එක අපි use කරන්නේ මෙතන right click කරන්න right click කරලා new කියන option එකට යන්න new වල text document කියන option එකට යන්න අපි text file එකක් open කරන්න යන්නේ මෙන්න මේ text document කියන option එක ඔයාලගේ list එකේ පෙන්නන්න නැත්නම් ඔයාලගේ machine එකට notepad එක install කරලා නැහැ කියන එක තමයි කියන්නේ. ඉතින් notepad එක install කරලා machine එක restart කරලා නැවත open කරලා right click කරලා බලපුවාම text document එක පෙන්නනවා. නැති කට්ටිය මේ විදිහට කරගන්න. text document එක ඕනේ අපිට මේ වැඩේට right text document එකක් open කරන්න. open කරාට පස්සේ ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මෙතන view කියන option එකට යන්න මේ text file name එක අපිට extension එකක් විදිහට අපිට convert කරගන්න ඕනේ. කියන්නේ මේකේ name එක හරියට බලා ගන්න ඕනේ අපිට කොයි විදිහට තියෙන්නේ කියලා. මේක view ගිහිල්ලා අපි show කියන එකට ගිහිල්ලා file name extension කියන එක click කරන්න. මේ click කරාට පස්සේ අන්න බලන්න additional තව කොටසක් මෙතෙන්ට add වුණා. right මේක මේ විදිහට click කරගෙන මෙතන නැවත click කරගන්න. click කරලා මේක සම්පූර්ණයෙන්ම අයින් කරන්න. මේ text එක සම්පූර්ණයෙන්ම අයින් කරලා මෙතන type කරන්න update.exe update.exe කියලා මෙතන type කරන්න. type කරලා මේ එළියෙන් නිකන් click කරන්න. click කරලා yes no change කරන්න වට මේක අවශ්‍යද කියලා අහනවා. එතකොට මේක yes කියන එක දෙන්න. මේ text document එකක් අපි application folder එකක් විදිහට convert කරන්න තමයි යන්නේ. මේක yes කියන එක දෙන්න. right ඔන්න දැක්කද මේක application folder එකක් විදිහට convert වුණා. මේ කොටස් ටික හරියටම කරන්න skip කරන්න එපා. වීඩියෝ එකේ එක කොටසක්වත් එකක් මිස් වුණොත් හරිය මේක හරියට ඔයාලට කරගන්න හම්බෙන්නේ නැහැ. ඊළඟ point එක තමයි මේක දැන් මේක convert වුණ application folder එකක් විදිහට මේක guys right click කරන්න. right click කරලා මේ කියන්නේ properties වලට. properties වලට ගිහිල්ලා මේකේ read only කියන එකට ටික් එකක් දාන්න. මෙන්න මේ විදිහට ටික් එකක් දාන්න. මේ read only කියන එකට ටික් එකක් දාලා apply දීලා okay කියන එක දෙන්න. ඔන්න අපේ එක කොටසක් හරි. ඊළඟ අපි මේක add කරන තැන තමයි back යන්න. back ගිහිල්ලා මෙන්න මේකේ apps කියන එක තියෙනවා. මෙන්න මේ apps කියන එකට යන්න. apps කියන එකට ගිහිල්ලා එතනත් අර විදිහටම new ගිහිල්ලා text document එකක් open කරලා view ගිහිල්ලා බලන්න මේකේ පෙන්නනවා මම අතන දාගෙන තිබ්බ නිසා මේක ටික් එක වැටලා තියෙන file name extension කියන එකට මේක edit කරගන්න. මේ ටික සම්පූර්ණයෙන්ම අයින් කරගෙන update.exe කියලා දීලා අර විදිහටම yes කියන option එක දෙන්න. අන්න දැකද එතෙන්ටත් add වුණා. ඔන්න ඔය කොටස් දෙක විතරයි guys. මේකෙදි කරගන්න තියෙන මේ trick එකේ මෙන්න මේ කොටස් දෙක තමයි අපිට complete කරගන්න තියෙන්නේ. guys ඊට පස්සේ machine එක restart කරන්න. restart කරලා CapCut open කරන්න. open කරලා මෙන්න මේ විදිහට තමයි CapCut එක පෙන්නන්නේ. මේකේ guys මෙතන settings වල මෙන්න මේකේ sign in කියලා තියෙනවා. sign in වෙන්න යන්න එපා. දැන් අපේ CapCut එක okay. කිසිම issue එකක් වෙන්නේ නැහැ. මේක අය auto update වෙන්නේ නැහැ. අපිට pro features පාවිච්චි කරන්න පුළුවන්. මම පෙන්නන්නම් පොඩ්ඩක් ඒ ටික use කරලා. මෙතන settings වල version එක පෙන්නනවා. මෙතන update කියලා පෙන්නනවා. මේ එක click කරලා update කරන්න නම් යන්න එපා. update කරොත් මොකද වෙන්නේ නැවත මේ trick එකනුත් වැඩක් නැහැ. ඔයාගේ version එක නැවත latest version එකට update වෙන. එතකොට මේ features use කරන්න වෙන්නේ නැහැ ඔයාට. ඒ නිසා මේ විදිහටම දිගටම continuously තියාගෙන පාවිච්චි කරන්න. right අපි පොඩ්ඩක් project එකක් open කරමු. right මම මෙතන වීඩියෝ එකක් ගන්නම්. guys ඉතින් මම පොඩි project එකක් ගත්තා මෙතෙන්ද. මේකේ බලන්න අපි effect වලට යන් effect වල හැම දෙයක්ම මෙතන open පෙන්නනවා. කිසිම issue එකක් නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ වලට පෙන්නනවාදී කිසිම තැනක pro versions කියලා add වෙලා නැහැ මේකේ. right filter වලත් එහෙමයි. හැම version එකක්ම
සාමාන්‍ය 80ක වගේ ප්‍රමාණයක් මෙතන අපිට බලා ගන්න පුළුවන්. මේ බලන්න මම නිකන් මේ බලන්න මේවා මේ විදිහට ඇඩ් වෙනවා. guys download කරගන්න පුළුවන් stickers මේ හැමදේම මෙතන තියෙනවා. download කරගන්න පුළුවන් ඔයාලට. ඒත් එක්ක මම පොඩ දෙකක් කිහිපයක් download කරලා පෙන්නන්න effects වල. මේ බලන්න download වුණා. right text වල ගත්තොත් guys අපි text එකක් add කරොත් text එකක් add කරොත් guys මෙතන අපිට animation එක download කරගන්න පුළුවන් මේ විදිහට. හැම option එකම මෙතන තියෙනවා. බලා ගන්න පුළුවන්. අපි මේක add කරලා බලමු. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා text එකක් දාගන්න පුළුවන්. මේ හැමදේම මෙතන තියෙන ඔක්කොම free. guys ඉතින් ඔය විදිහට තමයි CapCut එක අපි install කරගන්නේ. ඔයාලා දකින්න නැති මේකේ හැම feature එකක්ම අපිට බලා ගන්න පුළුවන්. යම් යම් කොටස් නැතුව ඉතින් අපිට හොඳ comfortable editing එකක් අපිට මේක හරහා කරගන්න පුළුවන්. මොකද මගේ videos use කරන edit කරන්න use කරන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලා ඔක set up කරගන්න ඕනේ. right ඉතින් අපි ආයෙත් අලුත් session එකකින් CapCut session එකකින් ආයෙත් නැවත අපි හම්බ වෙමු. මගේ channel එක subscribe කරන්න SL Vlog Hub channel එක. ඒත් එක්ක TikTok page එකත් follow කරන්න. ඒත් එක්ක මතක් කරනවා මගේ Facebook page එක follow කරන්න. මේ වීඩියෝ එකේ description එකේ තියෙනවා ඒ වගේ link වලට ගිහිල්ලා පොඩි support එකක් දෙන්න guys මගේ channels වෙනුවෙන්. ඉතින් ඉස්සරහට තවත් අලුත් වීඩියෝ එකක් කරන් එන්න. එහෙනම් අපි ආයෙත් හම්බ වෙමු.